Hi guys, this is Iziras Colombo calling. කොහොමද කට්ටියට හොඳින් ඉන්නවද? So far so good. I'm today I'm really happiest day in 1 year Philippine journey. So because of one thing, because of the food, finally I got something in online because one of my friend who suggest me in TikTok. Thank you brother, thank for your suggestion. I go through with that and then I get what I want. Finally I get a paripu. හරියටම අවුරුද්දයි. ඉතින් ෆිලිපින් වල අවුරුද්දයි. ඉතින් අවුරුද්දෙන් හරියටම පරිප්පුවක් කනවා අවුරුද්දකින්. ඉතින් නෑ ලබන සතියට මම අවුරුද්දයි. ඉතින් අවුරුද්දට පරිප්පුවක් කනවා. Thank you very much for your support who helped me to get this one from online. Thank you very much brother. මම මේක පෙරේදා මට මේක ඩිලිවර් වුණේ. මේකේ නම තමයි රාජධානි මේක ඉන්දියන් ප්‍රොඩක්ට් එකක්. මන්සුරු ඩාල් එක. ඉතින් මේක මම සතියකට කලින් ඔන්ලයින් එකේ දැකලා මම ටග් කරලා ඕඩර් කරගත්තා. ඉතින් මට මේක ඊයේ රෑ තමයි හම්බුනේ. ඔන්න පරිප්පුවක් කනවා අවුරුද්දකින්. මේක මම ගත්තේ ඩිරාම් 114යි. ඒ කියන්නේ ලංකා සල්ලෙන් රුපියල් 630ක්ද කොයිද මේ කිලෝ එකක්. ඉතින් මම මේක ගත්තා. ඒක මම උයලා මේ විලිපේ තියෙන්නේ. ඉතින් හිත පිරුණු දවසක් අද මස් කරියක් කිව්වා. උයලා පරිප්පු ගත්ත එක මස් කරිය කනවා. ඉතින් thank you very much. ගොඩක් ස්තුතියි මට කිව්වට මේ ඔන්ලයින් එකේ තියෙනවා මචං. මම try කරා. මම දෙපාරක් තුන් පාරක් විතර try කරා. හරි ගියේ නෑ ඔන්ලයින්. මොකද මම සමහරක් ඔන්ලයින් සුම් බොරු යවන්නේ අර කියන ඕඩර් එක නෙවෙයි එන්නේ. ඒ වගේ හරියට මෙන්න මේකත් මම ගත්තේ ඔන්ලයින් එකෙන් තමයි. මේක කෑලි 6ක් අර තියෙන දෙකක් පල්ලෙයා. මේක මුලිදි පෙන්නුවේ එන ලොකු එකක්. හරිද? කියන්නේ 3 සෙන්ටිමීටර් 3ක් 4ක් වගේ පළල සෙන්ටිමීටර් 8ක් දිගයි. නෑ සෙන්ටිමීටර් 15ක් දිගයි. ඉතින් එහෙම තමයි පෙන්වුවේ. ඉතින් ආවට පස්සේ මෙන්න මේ වගේ හුණ්ඩුවක් හම්බුනේ. ඉතින් පුළුවන් විදිහට මම වෙන බඩු වගේකට ඔලුවේ තියාගත්තා. ඉතින් අන්තිමට වෙන දෙයකින් ඒක නතර වුණේ. ඉතින් ඒ වගේ තමයි මම පොඩ්ඩක් බයයි ඔන්ලයින් බොරුවට සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒක හින්දා මම මේකත් අර දෙගිඩියාවෙන් ඕඩර් කරේ. thanks god. මේක දැක්ක ගමන් wow. වයිතර ලොකු ඇටේ අර පරිප්පු කල වඩේ හදන කඩල මේ පරිප්පුගේ කියලා බලනකොට මන්සුරුම ආවා. ඉතින් මගේ ප්‍රියතම කෑමක් තමයි පරිප්පු. ඔය පරිප්පුත් කෑවා. ඒ වෙන පරිප්පු මං කාලා දිනවා. ඒ වගේම මේ පරිප්පු එක මං හරි ආසයි. මගේ ප්‍රියතම කෑමක් පරිප්පු කරවල තෙල් දාලා පපඩම් බැදලා පොඩි පොල් සම්බොලයක් එක්ක. ඒක තමයි මගේ ප්‍රියතම කෑම. මගේ ෆේවරිට් ඩිෂ් එක. මොන 5 star ගියොත් 7 star ගියොත් ෆේවරිට් ඩිෂ් එක තමයි. ඒක හම්බුනොත් ඉතින් කනවා. බත් කිලෝයක් වුණොත් හරි කිලෝ දෙකක් වුණොත් හරි කනවා. ඉතින් ඒ වගේ තමයි. Thank you very much once again who support me to get this dal brother. I forget his name. Let me remind. I will send a message once I see the comments again for the thanks. And then just want to say I bit busy earlier because these days the festival is starting. So because of the festival I'm just helping myself to do my best to fill up. So I'm doing ගොඩක් බඩු මං අරන් ආවා සමහරක් ඒවා. ඉතින් ඒ ගානට දෙන්න මේ තියෙන අරක්කු ලේයර් එක අලුත් අරක්කු වර්ගයක් ආවා. මම පස්සේ කියන්නම් මේ මොකද්ද බ්‍රෑන්ඩ් ටික කියලා. මගේ ෆේවරිට් බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් තවම කියන්න තියෙනවා තව දෙයක් කියන්න තියෙනවා.
ගොඩක් කට්ටිය අහලා තිබ්බ මගෙන් මචං මේ මචං කොහොමද පිලිපීන් ආවේ කොහොමද how you end up in Philippines, so what's going on, what you doing there. So it's a little bit stressful story, so I will let you know later on how I end up in Philippines. So I just want to say thank you very much once again who helped me to get this one. I really cannot remember the name. And anyway, thank you, brother. If you watch my video, just give me a thumb and just give me a personal message so I can remember again you. So thank you very much once again who helped me to get this one. And then thank you very much for your comments, for your suggestions, and for your love. And special blessing. Wow, it's amazing. Thank you very much for your blessing. Thank you for love. And catch you back again tomorrow with new video. I will show you something about regarding I get a new liquor here, so I will let you know tomorrow if I'm free, because I think tomorrow is Saturday, right? Yeah, Saturday or Sunday. I cannot promise because I'm doing everything alone. So as long as everything alone. So thank you very much. අනිත් එක මේ අද මට ඉස්කෝලේ උගන්වන්න තිබ්බා. එක වෙලම ස්ටෝරි එකක් ඉස්කෝලේ උගන්වනවා කියන්නේ මට ඉන්නා යනවා මුන්ගේ මූණවල් දැක්කම. ඉතින් try එකක් දෙනවා, පුළුවන් තරම් try එකක් දෙනවා. දත් මිටි කාගෙන ඒත් සමහරක් වෙලාවට මුන් ආගෙන ඉන්නේ විදියම මට වෙලාවකට හිතනවා ගුලියක් දාගෙන මේ කියලා දෙන්න. මට hina යනවා. ඉතින් මම බලනවා මම තව දුරටත් ඔය මේ උගන්වනවාද කියලා, නැත්තම් සේප් එක කැපෙනවා. ඒක තමයි ලේසිම වැඩේ. ඉතින් ඒ දේ මම කරනවා. එහෙනම් thank you very much. ලිප බලන්න ඕනේ පරිප්පු එක රොස් වෙන්න කලින්. Thank you once again for your message, comment, for love and blessing. This is Ras Colombo calling.